නෙළු දැන් මේ දවස්වල හෝටන් තැන්නට සංචාරකයෝ එනවා විදේශ රටවල් වල ඉඳන්. ඒ ඔක්කොම දැන් බුක් වෙලා තින්නේ හරිද? ඇයි අපි දන්නේ නැති දේවල් උන් දන්නවා අපි ගැන. අන්න ඒක අපි ගැන අපේ රට ගැන. අපි දන්නේ නැති දේවල් උන් දන්නවා අපේ රට ගැන. අපි සංචාරකයෝ ගෙන්නන්න හදන්නේ සමනල්ලු පෙන්නලානේ. හැබැයි මේ සංචාරකයෝ සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා මේ ටිකේ ඉන්නවා. මේ නෙළු වර්ග තියෙනවා ඒ වගේ මල් පිපෙනවා රතු රෝස කහ තැඹිලි දම් සුදු එක එක ගහේ එක එක විදිය ගස් තියෙනවා ලක්ෂ ගාණක් හරිද අර මනාන්තරේ යට ඈතට යනකම් කිලෝමීටර් 2-3 මල් වලින් වැහිලා තියෙන්නේ හරි ඕකට කියන්නේ හෝටන් තැන්නේ නෙළු වසන්තය කියලා එංගලන්තය අය නෙදර්ලන්ඩ් අය ප්‍රංශය අය ජර්මනි අය කොහොමද දන්නවා මෙහෙ එහෙම තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි අහනවා නිලු කියන්නේ කවුද කියලා. නිලු නෙමෙයි නෙළු. මේක එන්නේ අවුරුදු 12කට සැරයයි. අන්න ඒකයි වැදගත්. ඔය විදිහට ඔය ගස් ටික සේරම එක යායට මලින් බර වෙන්නේ වසර 12කින් 12ට. මේ පාර බලන්න බැරි වුණොත් ආයෙත් අවුරුදු 12කින්. හැබැයි මේක බලන්න ගිහිලා සමහරවිට පොඩි පොඩි අනතුරුත් වෙලා තියෙන එක තමයි ලිස්සලා ගිහිලා ගස්වල එන එක. දෙවෙනි එක තමයි කවුද ඉන්නේ? පැන්තරා පාඩස් ඉන්නවා. ඒ කියන්නේ දිවියා ඉන්නවා දිවියා. දිවියා පොඩ කීප දෙනෙකුට ප්‍රහාර එල්ල කරන්න උත්සාහ කළා තියෙනවා. පරිස්සමින් යන්න. 12 වසරකට පසු මහ එළියට උදා වූ මල් වසන්තය